හොඳයි හැමෝටම සුබ දවසක්. අද මම කතා කරන්න හිතුවා මානව රූප ගැන. අපි හැමෝම චිත්‍ර අඳින්න කැමති. ඒ චිත්‍ර අඳින හැමෝටම තියෙන පොදු ප්‍රශ්නයක් තමයි මානව රූප ඇඳීම සම්බන්ධයෙන් තියෙන ගැටලු. කොයිතරම් ආසා වුණත්, කොයිතරම් කැමැත්තක් දැක්වුවත් චිත්‍ර ඇඳීමට ගොඩක් වෙලාවට අමාරුම මාතෘකාවක් විදිහට මානව රූප ගන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ තුල ඔබට අවශ්‍ය කරන පුංචි හෝ අදහසක් ගැනීමට විවිධ වූ මානව රූප විවිධාකාරයෙන් අඳින හැටි, වර්ණ කරන හැටි සහ දල සටහන් අඳින හැටි ඉදිරිපත් කරලා තියෙනවා. චිත්‍ර අඳින අපි හැමෝම දන්න දෙයක් තමයි විෂයට තියෙන කැමැත්ත. සෑම කෙනෙක්ම චිත්‍ර ඇඳීම සම්බන්ධයෙන් විශේෂ කැමැත්තක් දක්වනවා නම් ඔහුට හෝ ඇයට ඉතා සාර්ථක සිතුවමක් ඇඳීමේ හැකියාව අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඕනෑම මාතෘකාවකට හෝ දෙයක් ඇඳීමේදී මුලින් ඔබ සතුව තිබිය යුතුයි ඒ සම්බන්ධයෙන් විශේෂ ආසාවක්, කැමැත්තක්. ඒ නිසා මම ඔබට මුලින්ම යෝජනා කරනවා මේ සම්බන්ධයෙන් ඔබ විශේෂ කැමැත්තක් ඇති කරගන්න. ඒ වගේම අපිට තියෙන්න ඕනේ තවත් වැදගත් සාධකයක් තමයි අඳින්න බලාපොරොත්තු වන දේ පිළිබඳව ඇති මූලික අධ්‍යයනය. යම්කිසි මානව රූපයක් හෝ දෙයක් හෝ ස්ථානයක් අඳින්න නම් අපේ ඒ පිළිබඳව හොඳ අධ්‍යයනයකින් පසුවිය යුතුමයි. චිත්‍ර කලාව හැදෑරීමේදී හැමෝටම විශාල කාලයක් අධ්‍යයනය සඳහා යොමු කරන්න බැරිකම, අධ්‍යයනය සඳහා කාලය යොමු කළත් සම්පූර්ණ අවබෝධයක් එකිනෙකාට වෙනස් වූ විවිධ වූ ආකාරයෙන් ලැබීමත්, සමහර විට මූලික සාධක නොතිබීම නිසා, දැනුම නොතිබීම නිසා අධ්‍යයනය වැරදි සාධක මත ගොඩනැගීමට ඇති හැකියාවත් විවිධාකාරයෙන් අපට බලපාන්න පුළුවන්. මං හිතනවා අද මම මේ ඉදිරිපත් කරන රූප රාමු පෙළ අධ්‍යයනය කරලා යම් වූ අවබෝධයක්, මූලික අවබෝධයක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙයි කියලා. චිත්‍ර ඇඳීමේදී විවිධ වූ කොන්දේසි නීති රීති තියෙනවා කියලා විවිධ අය කියන්න පුළුවන්. විවිධ අදහස් තියෙන්න පුළුවන්. ඔබටත් හිතිලා තියෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් චිත්‍රයක ඔබට තියෙන මූලිකම දේ නිදහස. ඔබ නිදහසින් ගොඩනගන නිර්මාණයට වටිනාකමක් හිමි වෙනවා නම් එය සාර්ථක සිතුවමක් විදිහට සලකන්න ඉතා සරලව පුළුවන්. එතකොට අපි මුලින්ම මානව රූප නිරීක්ෂණය කිරීම වැදගත් වෙනවා. හොඳින් බලා ගැනීම. ඒ වගේම ඉතා සරල සටහන්, දල සටහන් ඇඳ ගැනීමත් වැදගත් වෙනවා. ඒතර මේ ඉදිරිපත් කරලා තියෙන රූප සටහන් බලලා ඔබට පුළුවන් දල සටහන් වලට යොමු වෙන්න. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕන දෙයක් තියෙනවා. අපි තව කෙනෙකුගේ ක්‍රමවේද අනුකරණය කරන්න යාම සාර්ථක සිතුවමක් ඇඳීමට විශාල බාධාවක් වෙනවා. ඔබ අදහස අරගෙන ඔබේ ක්‍රමයට ඇඳීමයි වැදගත් වෙන්නේ. ඒ නිසා තමයි මම මේ ආකාරයේ විවිධ විදිහේ හැඩතල, විවිධ විදිහේ සරල සහ සංකීර්ණ අවස්ථා, විවිධ වර්ණ මාධ්‍ය භාවිත කරමින් අවස්ථා, ඒ වගේම විවිධ ස්ථානගත අවස්ථා, ඒ වගේම විවිධ හැඩතල කොටස් වශයෙන් රූප රාමු මේ වීඩියෝවට එකතු කළේ. මං හිතනවා එය ඔබට ඔබේ ක්‍රමයට දෙයක් නිර්මාණය කරන්න උදව්වක් වෙයි කියලා. ඒ වගේම තමයි මානව රූප අධ්‍යයනය කරද්දී, ඇඳීමේදී අපි විවිධ වූ කෝණ හරහා විවිධ වූ ඉරියව් අධ්‍යයනය කිරීම වැදගත් වෙනවා. ගොඩාක් අය එකම විදිහේ රූපයක් ඇඳීමට පමණයි පුරුදු වෙන්නේ. ඉතින් ඊට වඩා වෙනස් විදිහට ඉදිරිපසට පැති පෙනුම, පසුපස පෙනුම සහ ඒ ආශ්‍රයෙන් අත් පා පිහිටීම පිළිබඳ අවධානය යොමු කිරීම මෙහිදී වැදගත් වෙනවා. ඒ වගේම තමයි වර්ණ කිරීමේදීත් අපි මොනවාද මානව රූපයකට වර්ණ කිරීමට සුදුසු වර්ණ කියන ගැටලුවල
ඉන්න පුළුවන්. ගොඩක් වෙලාවට තුඹුරු වර්ණයට හුරු වර්ණමාලාවක් තමයි අපි මේ සඳහා භාවිතා කරන්නේ. පැස්ටල් මාධ්‍යයෙන් වර්ණ කරනවා නම් කළු වර්ණයත් එක්ක තද දුඹුරු, ලා දුඹුරු, ඒ වගේම තද කහ, ක්‍රීම් පාට එක්ක සුදු වර්ණය භාවිතා කිරීම කරන්න පුළුවන්. ඒ වගේම දියසායම් මාධ්‍යයෙන් වර්ණ කිරීමේදීත් ඒ වාගේම වර්ණමාලාවක් අපට භාවිත කරන්න පුළුවන්. විශේෂයෙන්ම මතක් කරන්න ඕනි ඔය මම කියපු වර්ණ අනිවාර්ය වර්ණ වෙන්නේ නැහැ. ඔබ නිර්මාණ ශිල්පියෙක්, ඔබ චිත්‍ර ශිල්පියෙක් විදිහට ඔබට සුදුසු වර්ණ මේ සඳහා භාවිතා කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි වර්ණ කිරීමේදී විශේෂයෙන්ම පැස්ටල් මාධ්‍යයෙන් වර්ණ කරද්දී තද වර්ණයේ සිට ලා වර්ණය දක්වා වර්ණ කිරීම අපිට භාවිත කරන්න පුළුවන්. අපි දන්නවා ඩාර්ක් ටු ලයිට් කියලා අපි කියනවා. එතකොට තද වර්ණය මුලින් භාවිත කරලා ක්‍රමානුකූලව ලා වර්ණ දක්වා ගමන් කිරීම සිදු වෙනවා. ඒ වගේම ලා වර්ණයේ සිට තද වර්ණය දක්වාත් වර්ණ කිරීමේ හැකියාව තියෙනවා. දියසායම් මාධ්‍යයෙන්ත් මේ භාවිත කරන්න පුළුවන්. ඔබට මේ ක්‍රම දෙකෙන් එකක් භාවිතා කිරීම කරන්න පුළුවන්. විශේෂයෙන් අත්දැකීමෙන් කියන්න පුළුවන් දේ තමයි පහසුම තද වර්ණයේ සිට ලා වර්ණය දක්වා වර්ණ කිරීම කියන එක. මේවා සාමාන්‍ය රීතීන් පමණයි. ඔබට ඔබේ ක්‍රමවේද භාවිත කරලා ඔබට පහසු ආකාරයේ නිර්මාණයක්, සාර්ථක නිර්මාණයක් දක්වා ගෙන යාමට භාවිත කරන්න හැකියාව තියෙනවා. ඉතින් මම අද දවසේ ඔබට ඉදිරිපත් කරේ මූලික අවස්ථාවක් විදිහට මානව රූප ඇඳීමේදී ඔබට අවශ්‍ය වෙයි කියලා හිතෙන රූප සටහන් ඉදිරිපත් කරමින් යම්කිසි අදහසක් ලබා දීම පමණයි. මම ඒ වගේම බලාපොරොත්තු වෙනවා ඉදිරි වීඩියෝ වලදී ඔබට ප්‍රායෝගිකව අඳීම, වර්ණ කිරීම සම්බන්ධයෙන් සහ නිර්මාණ කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්න, වීඩියෝ ඉදිරිපත් කරන්න. ඔබට තියෙන ගැටලු වලට ඒවා බොහෝ දුරට පිළිතුරු වෙන්න පුළුවන් කියලා මම හිතනවා. ඉතින් අද දවසේ මේ නිර්මාණ බලලා ඔබ යම්කිසි දැනුමක් ලබා ගනී කියලා බලාපොරොත්තු වෙන ගමන් අදට මම මේ ඉදිරිපත් කිරීම අවසන් කරනවා. හැමදාම ඉන්න රැඳිලා චිත්‍ර පිළිබඳව අධ්‍යයනය කරන්න. ඔබට අවශ්‍ය කරන දැනුම, අදහස් මේ හරහා ගෙන එන්න මම බලාපොරොත්තු වෙනවා. හැමෝටම ස්තුතියි.